ආයේ මේම කාන්තාරයන්නේ හරි කම්මැලිනේ. අපරාධ මට තිබ්බ රිෆ්ට් හරි ඊකෝට් හරි එන්නේ කියලා නෑවෙක් තින්න. ට්‍රක් මට මේක කියන්න. අපි කොයි වෙලාවටද ඊළඟ ජේම්ස් ස්ටෝන් පලික් කෑල්ල හොයාගන්නේ? හරියට පළඟුව තියෙන කොහෙද කියලා මගේ බ්‍රේස්ලට් එකට සංඥාවක් ආවම. සමහර දේවල් වලට ටික කාලයක් යනවා. එහෙම වෙනවා ඉක්මන් නොකරන නිසා. මේ මොකද කියන්නේ මම්මගේ නයිට් කෙනෙක්ව ගෙන්නලා අපිට එතනට ඉක්මනට යන ක්‍රමයක් හොයාගන්න. එතකොට ඉක්මනට අපිට යන්න පුළුවන්. ඉන්න. මං හිතන්නේ මට ඕන කරන සංඥාව ආවා. සමහර විට රොක් ටීම් එකේ මෙතන ස්ලෝ මොකද? අපිට තියෙන වෙන හැකියාවන් යාළුවා. ඔව් ඔයා කියන්නේ ඉක්මන් නොකරන එක ගැනනේ. මේ අහන්න මං කියන විදිහට කරොත් විනාඩි 5ක්වත් ගන්න නැහැ වැඩේ කරන්න. වේග ත්‍රාසේ බීටි ඔක්කොම එකට. හරි එහෙනම්. කොහොම හරි මට සංඥාව වෙනක නැවතුණා. නියමයි. ගෝමිටි පුරාණ නයිට් වලු. කොස්මෝස් පලිඟුවේ බලයේ උදව්වෙන් ඉදිරියට එන්න. Satya, Cosmic Alpha Power Sector. Wow. මේ සතියෙන් අපිට බඩු උදව්වක් කරන්න කොස්මික් ඇල්ෆා පවර්ස් වල බලය බලන්න මුනේ මේවට එන්න කිව්වේ. ඔයාට එන්න කිව්වේ අතන තියෙන පළවෙනි කැලේ තප්පරෙන් මෙතන ගෙන්න ගන්න. විහිළු කරනවද? ඔයා කිව්වේ තප්පරෙන් ගෙනත් දෙන්න කියලානේ. ඕ නියමයි ඔයා ඉක්මනට මේ වැඩේ කරලා දුන්නා. අනවා කට වහ ගන්න. එයා අඟලක්වත් හෙල්ලුන්නේ නැහැ. ඇයි? මං ගිහින්නේ ආවේ. මම්මගේ උඩරිම වේගෙන් ගිහිල්ලා පර්වතයේ උඩම තිබ්බ ගල් කෑල්ල අරගෙන මෙතෙන්ට ආවා. ඒක වෙන ඔයාලා දැක්කේ නැද්ද? ඇත්තටම කිව්වොත් ඔයාලා හිතනට වඩා දේවල් මට දැන් කරන්න පුළුවන්. නිකමට ඔයා අර පැත්ත බලන්නකෝ. ඕ අපේ ට්‍රක් විදිහටම හදලා. ඒක නම් නියමයි නේද? මං කලින්ම කිව්වේ වේගෙන් වැඩක් කරාම තියෙන සතුට ගැන වාට. මං හිතන්නේ අපිට පළඟුව තියෙන තැන සංඥාව ලැබුණා. හැබැයි ඒක තියෙන මෙතන ඉඳන් ගොඩක් දුරින්. ඕක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා ටිකක් බය වුණාට අපි උගලග වගේ එතනට ගිහින් දාන්න කෙනෙක් ඉන්නවා. මොකද? නෑ බෑ පියාඹන්න බෑ. එරෝන්ගේ නයිට් එක කවදාවත් කියන දෙයක් අහන අය නෙවෙයි. දැක්කද? අන්න පලිඟු කෑල්ල. උගලේ අලුතක් පේන්නේ නැහැ. නිදහසේ පලිඟු කෑල්ල තියෙනවා. එන්නේ යන ට්‍රැක්. ආව් ඒ මොකද ඒ උනේ? ආව් ඒයි මට හිතෙන්නේ මේ පළඟුව වටේට මොකක් හරි ශක්ති පදාර්ථයක් තියෙනවද කොහෙද? මම මේ නිකමට කියන්නේ මට තියෙන කොස්මික් ඇල්ෆා පවර්ස් එක මට නම් ඔතන ඉක්මනටම යන්න පුළුවන් වෙයි. ඇයි මාව මේ පස්සට ඒ මොකද මගේ බ්‍රේස්ලට් එක විතර. Viva! Uputi රසයක් පිළිපොන් එකතුවක්. ඒ හින්දා මං හිතන්නේ මං ගියොත් හරි මම දන්නව කරන්න ඕන දේ. ඒ තියෙන්නේ පළඟුව ආරක්ෂා කරන්න හැදුණු බාධකයක්. අපි ඒක හරහා යන්න ඕනේ. යාළුවනේ මං නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. බය වෙන්න එපා. සතියර්ගි ලක් ගැන මට විශ්වාසයි. ඔයා උමයා යවන වේගෙට ඔයා කෙලින්ම පළිඟුව එහා පැත්තට ගිහිල්ලා වැටෙනවා. ඔයාට කරන්න තියෙන්නේ තුනට ගණන් කරාම යන්න. 3යි. ඒ කියන්නේ ඒක පළඟුව වටේටම තියෙන බාධකයක්. හොඳයි. අපිට අලුත් දෙයක් කරන්න පුළුවන් වෙයි. කරන කිසිම දෙයකින් මට තුවාල වෙනවට මං කැමති නෑ. මං නම් හිතන්නේ අපි දෙකොල්ලෝ ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකින් එක වෙලාවෙ එකම වේගෙන් ආවොත් පුළුවන් වෙයි. මේ අහන්න ඕකනේ මේ රොක් ටීම් එකේ වැඩ කරන විදිහ. මම නම් කියන්නේ අපි වගේ දෙන්නෙක්ට ඔය වගේ දෙයක් කරන්න බෑ නේ වැඩකුත් නැහැ. මං කිව්වා හරිනේ. ඒ මොකද එන්නේ සතේ? කොහොමද? අපි එහෙනම් ආයෙත් වතාවක් හම්බ වුණා. ප්ලෑන් එක වෙනස් කරමුනේ. අපි මේ එක්ලිප්සින්ව නවත්තනක ඔයාලට තියෙන කොයි පැත්තකින් හරි ගිහිල්ලා ඉක්මනටම පළිඟුව අරන් එන එක.
ඔයා කරන්න කියපු දේ කිසිම තේරුමක් නෑනේ. මං කොහොමද එකම වෙලාවෙ පැති දෙකකින් දුවගෙන එන්නේ? හොඳයි. අපි එහෙනම් කරලා බලමු. අපි දැන් කොහොම හරි ඉස්සරහටම යමු ට්‍රේක්. තව වේගෙන් කරන්න තව වේගෙන්. වේගෙන් කරන්න කිව්වා. මොකද්ද ට්‍රික් ඔයාලට වෙලා තියෙන්නේ වේගෙන් යන්න බෑද? ඔයා හැම වෙලේම කරන්නේ එකම දේනේ. ඉන්න මං කරන්න. මේක දහත් බලනවා එන. ඒතරෝන් ඔයා මෙතන අවධානය දෙන්න ඉන්න ඕනේ. බලාගෙන ඉගෙන ගන්න. හියා! මේක නම් පේන විදිහට එච්චර හොඳ දෙයක් නෙවෙයි. දැන් ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ සැටියල්? මට තව ශක්තිය ඕනේ. එරොන්! මොට එළවෙන්නවත් බෑනේ. ඔයා කොටු වෙලා ඉන්නේ. කාලා බලනවා මේක. Cosmic Alpha Powers! මට මෙයාගේ පහර දීම නවත්තගෙන ඉන්න අමාරු එරොන්ගේ අවධානය නැතුව. හොඳයි එහෙනම්. ඒකේ නම් ප්‍රශ්නයක් තියෙනවා. මං කලින්ම කිව්වේ වේගෙන් වැඩ කරාම තියෙන සතුට ගැන ඔයාලට. මම මේ නිකමට කියන්නේ මට තියෙන Cosmic Alpha Powers එක මට නම් ඔතන ඉක්මනටම යන්න පුළුවන් වෙයි. ඔයාලට පුළුවන්. ඔයාලට පුළුවන්. ඒකේ තේරුම වේගයෙන් ගිහිල්ලා මට මේ පලිංගුව ළඟට කීයටවත් යන්න බෑ කියන එක. මේ ජේම්ස් ටෝන් පලිංගුව ළඟට මට කීයටවත් වේගයෙන් ගිහිල්ලා යන්න හම්බෙන්නේ නෑ. ජේම්ස් ටෝන් අයිති වෙන්නේ රොක් ටීම් එකට. මේක දැන් කරන්න ඕනේ මගේ විදියට. එහෙමින් සංසුන්ව යන්න ඕනේ. එහෙමින් ඒ වගේම සංසුන්ව. ට්‍රේක් සතියට තව අල්ලන් ඉන්න බෑ. ඔයා ඉක්මන් කරන්න ඕනේ. ඔයා කිසිම දෙයකට දැන් කලබල වෙන්න හොඳ නෑ. ඔයාට යාළුවට උදව් කරන්න තියනවා කියලා බොරුවට කලබල වෙලා මෙතන වැඩේ වරද්ද ගන්න එපා. වේගය නෙමෙයි මේ හැම දෙයකටම උත්තරේ. වේගය නෙමෙයි මේ හැම දෙයකටම උත්තරේ. වේගය නෙමෙයි මේ කිසිම දෙයකට නියමයි. එරොන්! සමාවෙන්න ඕනේ වැඩේ වැරදුනට. මම මොකද කරන්න ඕනේ? අවධානය දෙන්න! හරි තේරුණා. වැඩේ ඉවරයි. මං හිතන්නේ ඔයාගේ ක්‍රමෙනුත් ගන්න දේවල් තියෙනවා ට්‍රේක්. වේගය හැම වෙලේම හැම දෙයකටම උත්තරේ වෙන්නේ නැහැ. ඒක ඇත්ත. සමහර වෙලාවට ඔයාට සිද්ධ වෙනවා වගේ වේගය අඩු කරන්න. දැන් මං ඒක මට තේරුණා කියන්න. ඔයත් එක්ක එමින් යන්නයි හදන්නේ. ඔයා ඒකට ලෑස්ති නේද? නියම ඔහොම ඉන්න. මොකද්ද? නෑ මාව නෑ. මං හිතන්නේ අපිට නැවට යන්න දවසක් විතරයි. දෙකක් වෙයිද දන්නෙත් නෑ. මොකද හෙමින් ගමන දුරයිනේ. වින් ටීම් එකේ විකාර වැඩ නම් කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ.